බොහෝ දෙනෙක් කියන හාමුදුරනේ කේන්ති යනවා කොහොමද මේක? මට හරියට කේන්ති යනවා. ඕක තමයි බුදුහාමුදුර කියන්නේ දෙමේ භික්කවේ පරිේෂණ අරියාච පරිේෂණ අනාර්යාච පරිේෂණ. අනාර්ය පරිේෂණේ උන්වහන්සේ උගන්වනවා. මිනිස්සු දන්නවා ජාති ධර්මයේදී ඉපදුනා කියලා දන්නවා ඉපදීමට හේතු හොයනවා. පැහැදිලිද පින්නතුන්ට මං කියන්නේ? නැවත ඉපදීමකට හේතු හොයනවා. ජරාවට පත් වෙනවා කියලා දන්නවා ජරාවට හේතු හොයනවා. ව්‍යාධියට පත් වෙනවා කියලා දන්නවා ව්‍යාධියට හේතු හොයනවා. ඒක මිනිස්සු කරනවා. මිනිස්සු දන්නවා මේක පව් කියලා. හැබැයි මිනිස්සු ඒක කරනවා. අහලා බලනකොට හොඳට ඔය සංග්‍රාම භූමියට ප්‍රවිෂ්ඨ වුණු හස්තියෙක් වාගේ මේ ගමන යන්න ඕනේ. මිනිසත් භවයේ කෙලසන්න අරාදින දොරටු තුනක් තියෙනවා. මම පොඩි අභ්‍යාසයකට කියන්නම් මේක කරලා බලන්න. විසඳුමක් තියෙන්නත් එපා. අපේ හිතයි අපේ කයයි අපේ වචනයයි ඔච්චරයි. මිනිසත් භවයේ කෙලසන මේ දොරටු තුන. පළවෙනි එක හිත පුරුදු වෙන්න. අපිට පුළුවන් වෙන්න ඕන හිතට මොකක් හරි සිතුවිල්ලක් ආපුවාම දැන් ඔය කේන්තියම ගමු. තරහනේ ගොඩක් තියෙන ප්‍රශ්න. කේන්තිය විශ්නේ. දැන් ඔය බණහන ගමන් කල්පනා කරන්න ඔය ඇත්තන්ගේ ගෙදර කාටද යකු මේ කේන්තිය නිකම් බණහන ගමන් හිතන්න. ගෙදර කාටද කේන්තියන්? කටි පිටිපස්ස බලනවා. ඉන්නවද කියලා. ගෙදර කවුද කලබල වෙන්නේ? ගෙදර නෙමෙයි තියෙන්නේ එළියේ නෙමෙයි. අර හිත දන්නවා මේක වැරදි කියලා. දැන් මෙතන තරුණ දරුවෝ තරුණ දුවලා පුතාලා තරුණ මහත්තුරු කවුද කියනවා? ගොඩක් ඉන්නවා. හොඳ නැහැ කියලා දන්නවා ඒ වුණාට නවත්ත ගන්න බෑ. මත්ද්‍රව්‍ය වලට එමෙ බැවුනා. මත්ද්‍රව්‍ය නෙමෙයි මං කියන්නේ බුලත් පිටේ ඉඳන් එහෙම. හොඳ නැහැ කියලා දන්නවා. මේක පාලනය කරගන්න බෑලු. කන්නලු. නෑ හොඳ නැහැ කියලා දන්නේ නැහැ.